Hi viewers, මේ 2025 දී ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් විසින් අපේ මිල්කි වේ එක සෙන්ටර් එකේ පිහිටලා තියෙන සෙජිටේරියස් A යනු බ්ලැක් හෝල් ගැන අලුත් සොයා ගැනීමක් ලබාගෙන තියෙනවා. දැන් බ්ලැක් හෝල් කියලා කියන්නේ අපි දන්නවා ඕනම තාරකාව. ඒ කියන්නේ අපේ සූර්යාට වඩා අවම 30 ගුණයක් විශාල ඕනම තාරකාව තමන්ගේ ජීවිතයේ ඉවර වුණාට පස්සේ ඒ තාරකාව පිහිටි ඒ ප්‍රදේශීය බ්ලැක් හෝල් විදියට පත් වෙනවා කියලා. නමුත් සුපර්මාසිව් බ්ලැක් හෝල් කොහොමද ඇති වෙන්නේ නැත්නම් බිහි වෙන්නේ කියලා තාමත් සයන්ටිස්ට්ලා දන්නේ නැත. මේ සුපර්මාසිව් බ්ලැක් හෝල් කියලා කියන්නේ සාමාන්‍ය බ්ලැක් හෝල්ට වඩා අති විශාලයි. අපේ සැජිටේරියස් A යනු සුපර්මාසිව් බ්ලැක් හෝල් එක අපේ සෞරග්‍රහ මණ්ඩල නැත්නම් අපේ සූර්යා නැත්නම් අපේ පෘථුවිය සිට ආලෝක වර්ෂ 26000ක් ඉතා ඈතින් තමයි පිහිටිලා තියෙන්නේ. ඒ ප්‍රදේශය තමයි මේ අපේ මිල්කි වේ නැත්නම් ක්ෂීරපථ ගැලැක්සි එකේ සෙන්ටර් කේන්ද්‍රයක් කියලා කියන්නේ. ඒ කේන්ද්‍රයේ තමයි මේ සැජිටේරියස් A යනු බ්ලැක් හෝල් පිහිටිලා තියෙන්නේ. අනිත් එක මේ බ්ලැක් හෝල් එක අපේ සූර්යාට වඩා මිලියන් 4ක් පමණ අති විශාලයි. ඒ කියන්නේ අපේ සූර්යා වගේ තාරකා මිලියන් 4ක් මේ බ්ලැක් හෝල් ඇතුලේ ෆිට කරන්න පුළුවන්. එච්චර අති විශාල ප්‍රදේශයක් තමයි ඔකියුපයි කරන්නේ අපේ සැජිටේරියස් A යනු බ්ලැක් හෝල් විසින්. අනිත් එක මේ සුපර්මාසිව් බ්ලැක් හෝල් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඉතාම ළඟින්ම පිහිටලා තියෙන සුපර්මාසිව් බ්ලැක් හෝල් එක. ඒ දන්නවද මේ බ්ලැක් හෝල් එක අදාළ වෙන්නේ අපේ ගැලැක්සි එකට. අනිකුත් ගැලැක්සි වලිනුත් මේ වගේ සුපර්මාසිව් බ්ලැක් හෝල් ගොඩාක් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකින් සමහර බ්ලැක් හෝල් අපේ සැජිටේරියස් A බ්ලැක් හෝල්ට වඩා අති විශාලයි. නමුත් අපේ බ්ලැක් හෝල් තමයි, ඒ කියන්නේ සැජිටේරියස් A යනු බ්ලැක් හෝල් තමයි අපේ පෘථුවියට ළඟින්ම පිහිටලා තියෙන බ්ලැක් හෝල් එක. ඒ දුර කොච්චර දන්නවද? ආලෝක වර්ෂ 26000ක්. ඒ කියන්නේ දැන් අපි මේ බ්ලැක් හෝල් දිහා බලන්නේ ඒ 26000ට කලින් අවුරුදු 26000ට කලින් පිටත් වෙච්ච ඒ ආලෝකයමයි. ඒත් වශයෙන්ම බ්ලැක් හෝල් එක අපිට බලන්න බෑ. බ්ලැක් හෝල් එකකින් ආලෝකයක් ඇත්තටම පිටත් වෙන්නේ. දැන් බ්ලැක් හෝල් එක නිමා වෙන තැනක් තියෙනවානේ. ඒකට අපි කියන්නේ එක්සරේෂන් ඩිස්ක් කියලා. මේ ඒරියා එකේ තියෙන ඩස්ට් හා ගේස් පාටිකල්ස් ටික මේ බ්ලැක් හෝල් විසින් දීප්තිමත් කරගන්නවා. ඒ කියන බ්‍රයිට් වෙනවා. ඒ හින්දා තමයි ඔතනින් මොනවදෝ තියෙනවා කියලා සයන්ටිස්ට්ලා හොයාගන්නේ. අනිත් එක මේ බ්ලැක් හෝල් වටින් නැත්නම් බ්ලැක් හෝල් ළඟින් පිහිටලා තියෙන මේ තාරකා ටික වෙනස් විදියට විවිධ විදියට නැත්නම් අමුතු විදියට හැසිරෙනවා. ඒ තුලිනුත් ඔතනින් ඉතා අති විශාල ග්‍රැවිටේෂනල් හා මැග්නටික් ෆෝස් අඩංගු ප්‍රදේශයක් තියෙනවා කියලා සයන්ටිස්ට්ලාට කියන්න පුළුවන්. ඒ ප්‍රදේශය තමයි මේ බ්ලැක් හෝල් කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම සුපර්මාසිව් බ්ලැක් හෝල් නැත්නම් සාමාන්‍ය බ්ලැක් හෝල් එකක් ඇත්ත වශයෙන්ම අපිට කියන්න බෑ ඔබ්ජෙක්ට් එකක් කියලා. තාරකාව වගේ දෙයක් කියලා අපිට කියන්න බෑ. ඕවා ප්‍රදේශයක්, ඒරියා එකක්, ස්පේස් ඇන්ඩ් ටයිම් කියලා තමයි කියන්න ඕනේ. ඕක ඊටාම අති විශාල ස්පේස් ඇන්ඩ් ටයිම් එකක්. ඒ ස්පේස් ඇන්ඩ් ටයිම් එකකින් තියෙන ෆිසිකල් රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් ඊටාම වෙනස් අනිත් ප්‍රදේශයට වඩා. ඕකෙන් ආලෝකේ වුණත් පිටත් වෙන්න බෑ. ඒ දන්නවද මේ escape velocity කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ආලෝකයේ ඇතුළු ඕනම දෙයක් එක ග්‍රහලෝක සිට නැත්නම් එක තාරකා සිට එළියට ඒ කියන විශ්වයට පිටත් වෙන්න ඕන නම් ඒකට වේගයක් තියෙනවා. ඒ වේගය මේ බ්ලැක් හෝල් එකේ මේ ලයිට් වේගයට ආලෝක වේගයට සමානයි. ආලෝකයේ වේගය තමයි මේ විශ්වයේ අති විශාල වේගය කියන්නේ තත්පරයකට 300000යි නැත්නම් ලක්ෂ 3ක් වේගෙන් ගමන් කරනවා ආලෝකය. එච්චර වේගෙන් පිටත් වුණොත් තමයි යම් කිසි දෙයක් මේ බ්ලැක් හෝල් එකකින් මේ විශ්වයට පිටත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ escape velocity යනු අර වේගයේ ආලෝක වේගයට සමානයි මේ බ්ලැක් හෝල් එකේ. ඒ හින්දා ලයිට් වුණොත් ආලෝකය වුණොත් පිටත් වෙන්න බෑ. ඒ හින්දා ආලෝකය පිටත් වෙන්නේ නැත්නම් අපිට මේ බ්ලැක් හෝල් එක දකින්න බෑ කවදාවත්. ඒ හින්දා තමයි ඔකට කියන බ්ලැක් හෝල් කියලා, කළු කුහර කියලා කියන්නේ. ඒ හින්දා තමයි ඇත්ත වශයෙන්ම ඔක කළු නෙමේ, බ්ලැක් නෙමේ. ඒකෙන් ආලෝකයක් එළියට එන්නේ කියන තමයි අදහස්. මේ අපේ සුපර්මාසිව් බ්ලැක් හෝල් සැජිටේරියස් A යනු අපේ ක්ෂීරපථයේ කේන්ද්‍රයේ පිහිටලා තියෙන එම සුපර්මාසිව් බ්ලැක් හෝල් 2019 වසරේදී පළවෙනි අවස්ථාව විදියට පික්චර් එකක් අරගෙන තිබ්බා මේ බ්ලැක් හෝල් ගැන සයන්ටිස්ට්ලා. ඒ පික්චර් ගැන ගොඩාක් කතාවට ලක් වුණා. දැන් මේ ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක අලුත්
තොරතුරු රැසක් ඒකත් එක්කම එකතු කරලා තියෙනවා. ඒක තමයි අපි ඉස්සෙල්ලා කියපු විදියට මේ බ්ලැක් හෝල් එකේ ඇක්සලරේෂන් ඩිස්ක් කියන ඒරියා එකක් තියෙනවා කිව්වා අපි. ඒ කියන්නේ මේ බ්ලැක් හෝල් එක නිමා වෙන්න ප්‍රදේශයක්. මේ බ්ලැක් හෝල් වටින් තියෙන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ බ්‍රයිට්නස් එක අති විශාලයි. ඒ කියන්නේ කියන්න බැරි තරම් අති විශාල බ්‍රයිට්නස් එක ඔතනින් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා ජේම්ස් වෙබ් මේ 2025 දී. ඒ වගේම මේ බ්ලැක් හෝල් එකකින් එන්වයරන්මන්ට් එක ඒ බ්ලැක් හෝල් එකකින් වටින් යන එන්වයරන්මන්ට් එකේ ඉතාම අති විශාල ග්‍රැවිටේෂනල් හා මැග්නටික් ෆෝසස් ටිකක් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ උතනින් තියෙන ගුරුත්වාකර්ෂණ බලය හා චුම්බක බලය වචන වලින් කියන්න බැරි තරම් ඉතාම අති විශාලයිලු. ඒ හින්දා උතනින් තියෙන දේවල් ඔක්කොම ගොඩක් කොම්ප්‍රස් වෙලා තමයි තියෙන්නේ කියලාත් මේ අලුත් සොයා ගැනීම අපිට කියනවා. මේ ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක අපේ මේ සැජිටේරියස් A යනු බ්ලැක් හෝල් අරහා පැය 48ක් එක විදියටම එකවරටම බලාගෙන ඉඳලා නිරීක්ෂණය කරලා තමයි මේ සොයා ගැනීම ටික සිදු කරලා තියෙන්නේ. මේ වගේ තාරකා විද්‍යාවේදී අලුත් තොරතුරු සඳහා අපිත් එක්ක රැඳී සිටින්න.